පින්වත් දින කියද මේ මරණාධාර සමිතියේ භාණ්ඩාගාරිකතුමනි අවසරයි. ඔබ ජනතුමනි අවසරයි. එහෙනම් ඉතින් අපි කවිය කියලා පටන් ගමු. මරණාධාර සමිතියේ පින් අතේ වැඩක් ඒ උනාට යටින්ගේම දෙයිද සරත් හොඳ ගති තියෙන හොඳ මිනිහෙක් අපේ සරත් අනේ ඉතින් අපි දන්නේ නැති පොරනේ සරත් සල්පිල පටන් ගමු. ඔන්න ඔය කෙලෙවරින් ඉඳලා පිළිවෙලට බොට් ටික හදලා දෙනවා කිව්වේ. කෙලෙවරින් තමයි පටන් ගන්නකො. මුලින්මිනි සොබියක්. කරුණට පහුල එපාද? දෙයියනේ කියලා සොබියක් කර තියන්න බාන්න ලංසුවක්. අපි ඔබේ සොබියක් කන්නේ සල්පිල් බාණ්ඩයක් නෙමෙයි. අර ගලන් හිලව ටික හදන්න ඉතින් අන්න සොබියක්වත් ගියා. ඔන්න ඔය කෙලෙවරින් තියෙන පාසලේ ගන්න වතට. යන්නේ මේ මෙතන එලා මෙතන. ඕම් බලපන් මල යන්නේ. අද නම් මම නිදා ගන්න නාට්‍ය බලලාමයි යන්නේ. අනේ නිකන් හිතුවයි යන්නේ. උඹ මේ හිටගෙන නිදා ගන්න මිනිස්සයා නුඹ. මදගෙන ගියපෝ ඒක. රුපියල් 20ක් ගෙනාවා. සල්පි බඩුව අරගෙන මම කිව්වේ. තුනේ ගෙදර 6 ගෙනේ මම දීලා තියෙනවා රස අලුව පාර්සලයක්. තියන්න බලන්න දෙන්නේ කියලා ලංසුවක්. රුපියල් 20යි. 20යි. රුපියල් 50යි. 50යි. රුපියල් 100යි. 100යි. ඇවරයි, දෑවරයි. දැන් ඉවර කරන්න එපා. කාඩියක් එදා යන්න. 3 ඇවරයි. ඔය කොරේ 3 ඇවරයි කියවම ඉවරයිනේ. ඒක ඕක දීලා ගන්නවා අනිත් මොනවද තියෙන්නේ. ඔව් දැන් තියෙනවා රසයේ කජුමුල. අදින විදින කපන කොටන යුද්ධ පරද්දන වීදිය බණ්ඩාර මුදියන්සේලාගේ දීකිරි ගෙදර විල්සන්. තියන්නක දෙන්නේ කියලා මේකට ලම්සෝ. රුපියල් 20යි. 20යි. රුපියල් 100යි. රුපියල් 100යි. 500යි. 500යි. අපේ දුවනේ කවියක් කියු. ගන්නට හිතුණ දෝසුමනෙට මේ කජුමුල වඩිය පැහැෙනවා ඕකගේ ඇල පාමුල අනේ ගනින් මල්ලි සල්ලි දීලා රස කජුමුල වඩියට දැම්මොතින් පදමට